එපිසෝඩ් එක ස්ටාර්ට් එකේදී එක ගෑනු ළමෙක් එක ගෙදරක් ගාවට ගිහිල්ලා ඒ ගෙදර දොරට තට්ටු කරනවා. ඊට පස්සේ දොර ඇරිලා අමුතු දෙයක් මෙයා පැත්තට එනවා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ අමුතු විදිහට මෙයා පාරේ ඇවිදන් යනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නන්නේ බෙන් ලව. බෙන් සියගේ පණිවිඩේ බල බල ඉන්නවා. මේ වෙලාවේ කෙවින් ළඟට ගුවෙන් ඇවිල්ලා අපි විනෝදය වෙන්න ඇවිදින්නවත් යන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඉතින් කෙවින් කියනවා මට කැමති වෙලාවට මම එක්කන් යන්නම් කියලා. ඊළඟට බෙන් සිය කියපු නිසා විශ්වපොලිසිය අයගේ ළමයෙක් හොයාගන්න පුළුවන්ද බලන්න කෙවින් එක්ක යනවා. මේ වෙලාවේ පාරේ අමුතු විදියට ඇවිදින ගෑනු ළමයෙක් නිසා ලොරියක් ඇක්සිඩන්ට් වෙනවා. මේකෙන් එතන තියෙන පාලම අඩන් වැටෙන්න හදනවා. බෙන්ලා ඇවිල්ලා එතන ඉන්න අයට උදව් කරනවා. මේ වෙලාවේ මෙතනට තව කෙනෙක් ඇවිල්ලා බෙන්ලාට උදව් කරනවා. ඊළඟට මෙයා කියනවා මම මයික් මොන්ස්ටර් කියලා. ඉතින් මෙයා ළඟ විශ්වපොලිස් බැජ් එකක් තියෙනවා. මෙයා කියනවා මේකගේ තාත්තා දුන්න එකක් කියලා. ඉතින් මෙයා ආයෙත් කියනවා මම මෙයාව ගෙදරට දාලා එන්නම්. ඊට පස්සේ අපි අපේ ගෙදරට ගිහිල්ලා ටිකක් කතා කරමුද කියලා. මේ ගෑනු ළමයාගේ අතේ අපිට එක සලකුණක් බලා ගන්න ලැබෙනවා. ඊළඟ සීන් එකේ අපිට මයිකල්ගේ ගෙදර ඉන්න බෙන් ලව පෙන්නනවා. බෙන් මයිකල්ගෙන් අහනවා ඔය අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කැමතිද කියලා. ඉතින් කෙවින් නම් මේකට කැමති නෑ වගේ තමයි පේන්නේ. මේ වෙලාවේ මයිකල්ගේ එක උපකරණයකට විදුලි බලාගාරයේ පැත්තෙන් සිග්නල් එකක් එනවා. මේගොල්ලෝ ඒක මොකක්ද කියලා බලන්න යන්න රෙඩි වෙනවා. ඉතින් ගුවෙන් එයාගේ අත දිහා බැලුවට පස්සේ අපි කලින් දැක්කා වගේ සලකුණක් බලා ගන්න ලැබෙනවා. ඊළඟට මේගොල්ලෝ සිග්නල් එක ආපු විදුලි බලාගාරය පැත්තට යනවා. මෙතනට ගියපු මෙයාලට අපි මුලින්ම දැකපු ගෑනු ළමයාවයි තව කට්ටියකුයි බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙයාලා බෙන්ලත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. බෙන්ලත් සටන් කරනවා. ඒත් අන්තිමට මේගොල්ලෝ මෙතනින් පැන ගන්නවා. මේ වෙලාවේ මයිකල් ගුවෙන්ගෙන් අහනවා රෑගෑමකට එන්න කැමතිද කියලා. ගුවෙනුත් මේකට කැමති වෙලා මයිකල් එක්ක මෙතනින් යනවා. මේ වෙලාවේ මයිකලුත් ගෙදර නැති නිසා කෙවින් බෙන් එක්ක මයිකල් ගැන ටිකක් හොයලා බලන්න මයිකල්ලගේ ගෙදර ළඟට ඇවිල්ලා හොරෙන්ම දොර අරිනවා. මේ වෙලාවේ මෙතනට අර පාරේ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ හිටපු කෙල්ල එනවා. එයා මයිකල් ගෙදර ඉන්නවද කියලා අහනවා. කෙවින් මෙයාගේ අතේ තියෙන සලකුණු ටික දැක්කලා බෙන්ට කියනවා අද අපිට පහර දුන්නාගේ අත්වලත් ওই සලකුණු තිබ්බා. ඒ වගේම ගුවෙනුත් අද එයාගේ අත වහගෙන තමයි හිටියේ කියලා. මේ වෙලාවේ බෙන්ලට මයිකල් ගැන සැකයක් ඇති වෙනවා. ඊළඟට අපිට මයිකල් වයි ගුවෙන් වයි පෙන්නනවා. ගුවෙන් මයිකල්ට වසඟ වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් මයිකල් ගුවෙන්ගේ බලය උරා ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ බෙන්ලා එයාලගේ බැච් එකෙන් මයිකල්ව හොයාගෙන එනවා. මයිකල් ළඟට ආපු මෙතනට බලා ගන්න හම්බ වෙන්නේ මයිකල් ගුවෙන්ගේ බලය උරාගෙන තියෙන විදිය. ගුවෙන් මලානක වෙලා තමයි මේ වෙලාවේ ඉන්නේ. බෙනුයි කෙවිනුයි එකතු වෙලා මයිකල්ට ඇටැක් කරන්න හැදුවත් ඒ කිසි දෙයක් හරියන්නේ නැහැ. මයිකල් ගොඩක් බලවත් වෙලා නිසා. මයිකල් මේ දෙන්නට හොඳටම පහර දීලා තවත් පහර දෙන්න හදද්දී ගුවෙන් නැගිටලා මයිකල්ගේ බලය ආයෙත් උරා ගන්නවා. මේ වෙලාවේ මයිකල් ළඟට එන ගෑනු ළමයි ටිකටත් ආයෙත් හොඳ වෙනවා. කෙවින් ගිහිල්ලා මයිකල්ගේ බැච් එක විනාශ කරලා දානවා. ඊළඟට කාර් එක යන බෙන් ලව අපිට පෙන්නනවා. බෙන් කෙවින්ගෙන් සමාව ඉල්ලනවා එයා කියපු දේවල් අහපු නැති නිසා. අන්තිමට බෙන් කෙවින් ගුවෙන් අහනවා ඔයගොල්ලෝ කවද්ද දැන් ඇවිදින්න යන්නේ කියලා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් අරනේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.